38 වන පරිච්ඡේදය. ක්‍රීඩා කිරීම. අම්මා පසුදා උදේ කෑම සඳහා ලෝරාට කතා කරන විට හොඳටම පමා වී තිබිණි. කුණාටුව වඩාත් රෞද්‍රව වඩාත් වියරුව තිබිණි. ලොම් සහිත සුදු හිම ජනෙල් වසාගෙන පැතිර තිබූ අතර තදින් වසා දමන ලද නිවස තුළ පොළවේත් ඇඳ ඇතිරිලි මතත් සීනිවැනි හිම කැටි වැටී තිබිණි. ඉහළ මාලේ ඉතා සීතල වූ අතර ලෝරා වහා ඇඳුම් අතටගෙන උඳුන අසරට වී අඳිනු පිණිස පහළට ආවාය. ඒ වන විටත් ඇඳුම් ඇඳ සිටි මේරි කේරිගේ ගවුමේ වොත්තම් දමමින් සිටියාය. උණු ඉරිඟු තලප, කිරි, අලු සුදු පාන් සහ බටර් මේසේ මත විය. අරුණාලෝකය මිලින සුදු පහයක් ගෙන තිබිණි. සෑම ජනෙල් වීදුරුවකම ඝනව හිම තැන්පත්ව තිබිණි. අම්මා උඳුන අසලට වී වෙවුලමින් සිටියාය. දැන් ඉතින් සත්තුන්ට කෑම දෙන්න යන්න ඕන. ඇය අප්පච්චිගේ බූට් පාවාහන් හා කබාය හැඳ විශාල සලුවෙන් සිරුර වසා ගත්තාය. අශ්වයින්ට හා ගවයින්ට වතුර බීමට දිය යුතු බැවින් තමා ඊට වඩා ප්‍රමාද විය හැකි බව ඇය ලෝරාට හා මේරිට කීවාය. ඇය ගිය පසු බියට පත්ව මේරි නිශ්චලව සිටියාය. ඒත් ලෝරාට නිහඬ බව දරාගත නොහැකි විය. එන්න මේරි, අපිට කරන්න වැඩ තියෙනවා. ඔහු පිඟන් සෝදා පිස දැමූහ. ඇඳ ඇතිරිලිවල වූ හිම ගසා තමා ඇඳන් සකස් කළහ. යළිත් උඳුන අසලට වී උණුසුම් වූ ඔහු ඊළඟට ඒ ඔප දැමූහ. මේරි දර පෙට්ටිය පිරිසිදු කරන අතර ලෝරා බිම අතු ගෑවාය. අම්මා ඒ වනතුරුත් ආවේ නැත. ඉතින් දූවිලි පිසින රෙදි කඩගත් ලෝරා ජනෙල් පඩිය, බංකු හා විලෝ වතු වලින් සෑදූ අම්මාගේ පැද්දෙන පුටුවේ සෑම දාරයක්ම පිස දැමුවාය. බංකුවක් මතට නැගගත් ඇය ඉතා පරිස්සමෙන් ඔරලෝසුව සහිත රාක්කයත් ඔරලෝසුවත් උඩින් රන්වන් තේ පෝච්චිය, පීරිසිය හා කෝප්පය ඇතියගේ ආභරණ පෙට්ටියත් දුමුරු පුල්ලි වැටුණු කුඩා බල්ලත් පිස දැමුවාය. ඒත් ඈ අප්පච්චි අම්මාට සාදා දුන් කැටයම් රාක්කේ මත සිටින ලස්සන පිඟන් මැටි කාන්තාවට අත තැබුවේ නැත. එය ඇල්ලීමට අම්මා කිසිවෙකුටත් අවසර නොදුන්නාය. ලෝරා දූවිලි පිසින අතර මේරි කේරිගේ කොණ්ඩය පීරා මේසේ මත රතු කොටු රෙද්ද අතුරා පාඩම් පොත් හා ගල් ලෑල්ල පිටතට ගත්තාය. අන්තිමේදී සුළඟ උඩු පුරලමින් හිම බලාවක් හා අම්මාද සමග නිවසෙන් පිටත කාමරයට හමාවේය. ඇගේ සාය හා සලුව අයිස් වලින් මිදී තිබිණි. ඇයට අශ්වයින්ට ස්පොට්ට හා වසු පැටවාට බොන්නට දීම සඳහා ලිඳෙන් වතුර ඇදීමට සිදුව තිබිණි. සුළඟෑගේ සිරුරේ වතුර ඉහිර වූ අතර ශීතලෑගේ පෙඟුන ඇඳුම් අයිස් බවට පත් කළේය. පිරුණු දිය පාල්දියත් රැගෙන පිඳුරු මඩුවට යාමට ඇයට නොහැකි විය. එහෙත් ඇය අයිස් බවට පත් වූ සලුව යටින් තබාගෙන කිරි සියල්ලම වාගේ ඉතිරි කරගෙන ආවාය. මදක් විවේක ගත් ඇය තමා දරගෙන ආ යුතු බව කීවාය. තමනුත් රැගෙන යන ලෙස මේරි හා ලෝරා ඇයට බැගෑපත් වූහ. ඒත් අම්මා මෙසේ කීවාය. එපා, ඔයගොල්ලෝ තම පොඩි ළමයිනේ. හිමේ අතරමං වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නේ නෑ කුණාටුවක් කියන්නේ මොකක්ද කියලා. මං දර ගේන්නම්. ඔයගොල්ලෝ මං ආවහම දොර අරින්න. ඔහු ඇයට ඒමට හා යාමට දොර අරිමින් හා වසමින් සිටින අතර ඇය දරගෙන විත් දර පෙට්ටිය කට ළඟට පුරවා ඒ වටාත් දර කොට ගැසුවාය. ඊළඟට ඇය විවේක ගත් අතර ඔහු දර කැබලි වලින් දිය වී වැටෙන හිම පොළවේ සෑදූ කුඩා දිය කඩਿੱති රෙදි මුස්නෙන් පිස දැමූහ. හොඳ ළමයි දෙන්න, අම්මා කීවාය. ගේ තුල සිසාරා බැලූ ඈ තමා නැති අතර මේ තරම් හොඳින් වැඩපළ කිරීම ගැන ඔවුන්ට ප්‍රශංසා කළාය. දැන් ඉතින් ඔයගොල්ලන්ට පාඩම් කරන්න පුළුවන්. ලෝරා හා මේරි පොත් රැගෙන වාඩි වූහ. ලෝරා එක එල්ලේම පොතේ පිටුව දෙස බලා සිටි නමුත් ඇයට පාඩම් කළ නොහැකි විය. කුණාටු උඩු පුල්ලන හඬ ඇයට ඇසුණු අතර
සුළඟින් පීඩා විඳින දේවල්, වැළපෙන හා යටිකිරියෙන් කෑගසන හඬවල් ඇයට ඇසිනි. හිම කස හඬක් නගමින් ජනේලවල වැදුනේය. ඇය අප්පච්චි ගැන නොසිතා සිටීමට වෑයම් කළාය. එක්වරම පිටුවේ වූ අකුරු පේලි එකකට එකක් පැටලෙනු අතර දියබිදුවක් ඒ මත වැටුනේය. ඇයට ලැජ්ජාවක් ඇතිවිය. කේරිට පවා හැඬීම ලැජ්ජාවට කරුණක් වූ අතර ලෝරාට වයස අවුරුදු 8ක් විය. තම නෙතින් කඳුලක් පැටුණු මේරි දුටුවාදැයි සැකහැර දැන ගැනීමට ඈ හොරෙන් මෙන් මේරි දෙස බැලුවාය. මේරි මුළු මුහුණම ඇකිලෙන තරමට ඇස් තදින් පියාගෙන සිටි අතර ඇගේ මුව පැත්තෙන් පැත්තට සෙලවෙමින් තිබිණි. මං හිතන්නේ මේ වෙලාවේ පාඩම් කරන්න එච්චරම හරි නෑ වගේ නේද දරුවනේ. අද අපි මුකුත් නොකර සෙල්ලම් විතරක් කරමු. කියන්න බලන්න අපි ඉස්සෙල්ලම කරන සෙල්ලම් මොකක්ද කියලා. මුල්ලේ ඉන්න පුංචි පූසි ඒ සෙල්ලමට ඔයගොල්ලෝ ආසද? අනේ ඔව් අම්මේ. ලෝරා එක මුල්ලක සිටගත් අතර මේරි තවත් මුල්ලකත් කේරි තවත් මුල්ලකත් සිටගත්හ. එක මුල්ලක උදන තබා තිබූ බැවින් එහි ඌයේ මුළු 3ක් පමණි. අම්මා මැද සිටගෙන දුප්පත් පූසිට මුල්ලක් ඕනේ කියමින් හඬ නැගුවාය. ඔහු හැම දෙනාම තමන් සිටි මුල්ලෙන් එකවර ඉවතට දුවමින් අනෙක් කෙනාගේ මුල්ලට පැන ගැනීමට වෑයම් කළහ. ජැක්ද උද්‍යෝගයට පත් සිටියේය. අම්මා මේරිගේ මුල්ලට පැනගත් අතර ඒ නිසා දුප්පත් පූසි වන්නට මේරිට සිදුවිය. ඊළඟට ලෝරා ජැක්ගේ ඇඟේ හැප්පී වැටුණු අතර ඇයට මුල්ලක් නැති විය. ඈ දුප්පත් පූසි වූවාය. කේරි සිනාසෙමින් මුලදී පැරදි මුළුවලට දියූ නමුත් ඉක්මනින්ම සෙල්ලම කරන අයුරු ඉගෙන ගත්තාය. ඔහු සියලු දෙනාම දිවීමෙන්, කෑගැසීමෙන් හා සිනාසීමෙන් වෙහෙසට පත් වී හුස්ම ගැනීමට අසීරු වනතුරුම දුප්පත් පූසි සෙල්ලම කළහ. ඔවුන්ට විවේක ගැනීමට සිදු වූ අතර මට ගල් ලෑල්ල ගෙනත් දෙන්නකෝ. මං කතන්දරයක් කියලා දෙන්නම්. කතන්දරයක් කියන්න ගල් ලෑල්ල ඕනේ අයි අම්මේ. ලෝරා ඇසුවාය. බලන්නකෝ. අම්මා මේ කතන්දරේ කිව්වාය. ඈත ඈත වනාන්තරේ පොකුණක් තිබුණා. මෙන්න මේ වගේ. ඒ පොකුණ මාළුන්ගෙන් පිරීලා තිබුණා. මෙන්න මේ වගේ. පොකුණ පහළ තාමත් ගෙවල් හදාගන්න බැරි වුණ පදිංචිකාරයෝ දෙන්නෙක් කූඩාරම් ගහගෙන ජීවත් වුණා. ඒගොල්ලෝ හැමතිස්සෙම මාළු අල්ලන්න පොකුණට යන හන්දා වංගු තියෙන පාරවල් දෙකක් හැදුනා. පොකුණට ටිකක් ඈතින් ජනේලයක් තියෙන පුංචි ගේක මහලු ගැහැණියකුයි මිනිහෙකුයි ජීවත් වුණා. එක දවසක් මහලු ගැහැණිය වතුර බාල්දියක් ගේන්න පොකුණට ගියා. එතකොට එයා දැක්කා මාළු සේරම පොකුණෙන් එළියට පනිනවා. මෙන්න මේ වගේ. මහලු ගැහැණිය පුළුවන් තරම් හයියෙන් ආපහු ගෙදර දුවලා ගිහින් මහලු මිනිහට කිව්වා සේරම මාළු පොකුණෙන් එළියට පනිනවා කියලා. එතකොට මහලු මිනිහා ඒක හොඳට බලන්න එයාගේ දිග නහය ගෙයින් එළියට දාලා මෙහෙම කිව්වා. "චි, ඒ පනින්නේ ඉස්ගෙඩියෝනේ ඕදියේ. ඒ කුරුල්ලෙක්." කේරි මොර දෙමින් අත්පොඩි ගසමින් ඇගේ බංකුවෙන් පෙරළෙන දුටම සිනාසුනාය. ලෝරා හා මේරිද සිනාසී අනේ තව එකක් කියන්නම් මේ. ඒ අම්මාව කැමති කරගත්ත. බලමුකෝ එහෙනම් කී අම්මා. ඔන්න මේ තමයි ජැක්. සල්ලි කෑලි දෙකකින් හදාපු ගේ. කතාව පටන් ගත්තාය. අම්මා කතන්දරේ චිත්‍ර වලින් ගල් ලෑල්ලේ දෙපැත්තම පිරෙව්වාය. ලෝරාට හා මේරිට ඒ කියවීමටත් ඔවුන් කැමති වේලාවක් චිත්‍ර දෙස බලා සිටීමටත් අම්මා ඉඩ දුන්නාය. ඊළඟට මේරි ඔයාට ඒ කතන්දරේ කියන්න පුළුවන්ද? ඇසුවාය. අම්මා ගල් ලෑල්ල හොඳින් පිසදා
මේ ඉර දුන්නාය. එහෙනම් ඒ කතාව අඳින්නකෝ. එතකන් ලෝරටයි කේරිටයි මං තව අලුත් සෙල්ලමක් කියලා දෙන්නම්. තමාගේ දිදාලේ ලෝරාටත් මේරිගේ දිදාලේ කේරිටත් දුන්නේ ජනේලවල රැඳුන හිම මත දිදාලේ තබා තද කිරීමෙන් රවුම් සෑදෙන හැටි පෙන්නුවාය. ඔවුන්ට ජනේලේ මත පින්තූර ඇඳිය හැකිය. දිදාල රවුම් වලින් ලෝරා නත්තල් ගසක් සෑදුවාය. පියාඹන කුරුල්ලෝ සෑදුවාය. රොලි පොලි මිනිසෙකු හා රොලි පොලි කාන්තාවද සෑදුවාය. කේරි සෑදුවේ රවුම් පමණි. ලෝරාගේ ජනේලේ පින්තූර ඇඳ අවසන් කරන විට මේරි ගල් ඇල්ලෙන් හිස ඔසවන විට කාමරය පුරා අඳුර පැතිරී තිබිණි. අම්මා ඔවුන් දෙස බලා සිනාසුනාය. වැඩ හන්දා අපිට තවල් කෑමත් අමතකුණා නේද? දැන් එහෙනම් ඇවිත් රෑ කෑම ගන්නකෝ. ඔයා ඉස්සෙල්ලම ඉස්තාලේ වැඩ කරන්නේ නැද්ද අම්මේ? අද රෑට ඕනේ නෑ. මං අද උදේ සත්තුන්ට කන්න දෙනකොට හොඳටම පරක්කු වෙලා නෙව? ඒ හන්දා හෙටටත් හරියන්න මං උන්ට කෑම දුන්නා. බාගදා හෙට වෙද්දී කුණාටුව මෙච්චර දරුණු වෙන එකක් නෑ. එක මොහොතකින් ලෝරාගේ හදවත ශෝකයෙන් හඬා වැටෙන්නට විය. මේරිගේ මුහුණද අඳුරු වී මට අප්පච්චි ඕනි. කේරිද ඉකිබින්දාය. අඬන්න එපා කේරි. කේරි නිහඬ වූවාය. අපි අප්පච්චි ගැන බය වෙන්න ඕන නෑ. අම්මා දැඩි හඬකින් කීවාය. ඇල්ලාම්පුව දැල් වූ නමුත් ඒ ජනේල පඩිය මත තැබුවේ නැත. එන්න දැන් ඉතින් කෑම කන්න. ඇයි යලිත් කීවාය. කාලා අපි සේරමලා නිදාගන්න යමු. 39 වන පරිච්ඡේදය. තුන්වැනි දවස. මුළු රෑ පුරාම නිවස සුළඟේ අනසක මැද සෙල්වෙමින් හා එකට හැපි අමිහිරි හඬක් නගමින් තිබිණි. පසදා කුණාටුව පෙරටත් වඩා දරුණු විය. සුළඟේ හඬවල් වඩාත් භයංකාර වූ අතර හිම අමනාපයෙන් මෙන් කට හඬක් නගමින් ජනේල අසලට ගොඩ ගැසී තිබිණි. අම්මා ඉස්තාලයට යාමට සූදානම් වූවාය. උදේ කෑම කන්න දරුවනේ. ගින්දර ළඟට යන්න එපා. කීවාය. ඉනික් පිටිවෑ කුණාටුව මැද නොපෙනී ගියාය. බොහෝ වේලාවකට පසු ඇයි යලිත් ගෙට පැමිණි අතර තවත් දවසක් ආරම්භ වූයේය. ඒ අන්ධකාරයෙන් පිරුණු දීර්ඝ දවසක් විය. ඔවුන් උඳුන සමීපයේ ගොළි හැසී සිටි අතර දැඩි සීතල ඔවුන්ගේ පිටවල් තදින් විරිකුවේය. කේරි නොසන්සුන්ව සිටියාය. අම්මාගේ මන්දස්මිතය වෙහෙසකාරී විය. ලෝරා හා මේරි කොතරම් පාඩම් කළද කිසිදු පාඩමක් ඔවුන්ගේ මතකයේ රැඳුනේ නැත. ඔරලෝසුවේ කටු ඉතා සෙමින් කැරකුණු අතර හරියට ඒවා පෙනුනේ කිසිසේත්ම කැරකෙන්නේ නැතුවක් මෙනි. අන්තිමේදී මලින ආලෝකයේ දියව ගිය අතර යලි රාත්‍රිය උදා විය. ලාම්පු එළිය ලෑලි බිත්තිය හා සුදු හිම බැඳුණු ජනේල මත දිලිසෙන්නට විය. අප්පච්චි නිවසේ සිටියේ නම් ඔහු රවිගින්නිය වාදනය කරනු ඇති අතර ඔහු සෑම දෙනාම සැප පහසුවෙන් හා ප්‍රීතියෙන් සිටිනු ඇත. එන්න අපි මෙහෙම ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ආසද බලලගේ තොටිල්ල සෙල්ලම් කරන්න? ජැක්කුගේ රාත්‍රී ආහාරයට අතක්වත් ලැබුවේ නැත. උසිය මුල්ලේ වැතිරි දුක්පත් ලෙස සුසුම් ලෑවේය. මේරි හා ලෝරා ඔවුන්ගේ මුහුණ බලාගත් අතර ලෝරා මෙසේ කීවාය. එපා අම්මේ, ස්තුතියි. අපි නිදාගන්න යන්නම්. අයිස්මෙන් සීතල ඇඳ මත වැතිරි මේරිගේ පිටට සිය පිට හේතු කරගෙන ගුලි ගැසුණාය. කුණාටුව නිවස සොලවමින් සිටියේය. එය සියලුම දේ සීතලෙන් වෙව්ලමින් හා අමිහිරි කීරි හඬක් නගමින් තිබිණි. හිම කටකටගා වහලේ පුරා දිව්වේය. ලෝරාගේ හිස ඇතිරිලි වලින් හොඳින් වැසී තිබුණද වෘකයන්ටත් වඩා භයංකාර කුණාටුවේ කටක විලාපය ඇයට ඇසෙමින් තිබිණි.
සීතල කඳුළු බිඳු ඇගේ කොපුල් තල දිගේ රූටා ගියේය.